හිසකෙස් ගැලවී යාමට හේතු වෙන්නේ ගැහැණු අයගේ ශරීරයේ හිසකෙස් වර්ධනයේ අඩුවීම. මේක තමයි දැනට තියෙන නවීනතම තාක්ෂණය වෙන්නේ හිසකෙස් වැටීම වළක්වා ගන්න. ආයුබෝවන්. ලස්සන ගැන සුන්දරත්වය ගැන කතා කරද්දී අපි හැම වෙලාවෙම කාන්තාවන් විදිහට උත්සාහ කරනවා පරිපූර්ණ සුන්දරත්වය පවත්වාගෙන යන්න. පරිපූර්ණ සුන්දරත්වය කියන කාරණාව ගැන අපි කතා කරද්දී අපේ ශරීරයේ හැම අංගයක්ම අපි කිව්වොතින් අපේ මුහුණ, අපේ සම, අපේ හිසකෙස් මේ කියන හැම අංගයක් ගැනම අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් වුණාම අපි වැඩිපුර කාලයක් සහ වැඩිපුර මුදලක් වැය කරන්නේ අපේ ශරීරය සුන්දරව තියාගන්න බොහොම ප්‍රියමනාපව ලස්සනට ඉන්න. ඉතින් මේ කාන්තාවන් මෙච්චර උනන්දුවෙන් ලස්සනට පවත්වාගෙන යන්න සූදානම් වෙන කාන්තා ශරීරය ගැන ඩෙස්මන්ඩ් මොරිස් මහත්මයා ලියපු Naked Woman කියන පොතේ හරි අපූර්වවට සඳහන් වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ පොතේ කාන්තා ශරීරය ගැන, ඒ සුන්දරත්වය ගැන කොහොමද සඳහන් වෙන්නේ? ඒවා කොහොමද අපි අපේ සුන්දරත්වය පවත්වාගෙන යන්න උකහා ගන්න කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ වෙනුවෙන් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා වෛද්‍ය ප්‍රියාල් සුපුන් චන්ද්‍ර මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමන්ව. ඔව් වෛද්‍යතුමනි, දැන් මේ අපි කාන්තාවකගේ සුන්දරත්වය ගැන කතා කරද්දී අපි විශේෂයෙන්ම හිසකෙස් සම්බන්ධව කතා බහ කරනවා. හිසකෙස් සම්බන්ධ ගැටලු ගොඩක් අපේ කාන්තාවන්ට තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි, මම මුලින්ම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි මේ හිසකෙස් කොයිතරම් අපිට වැදගත් වෙනවද? ඔව්, හිසකෙස් කියන්නේ ඇත්තටම කාන්තාවන්ට අපි කියන්නේ ආභරණයක් කියලා. ඇත්තටම මේ හිසකෙස් වලට ඩෙස්මන්ඩ් මොරිස් සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම විද්‍යාත්මක පැහැදිලි කිරීමුත් තියෙනවා. ඉතින් අපි ඇත්තටම ගත්තාම හිසකෙස් අපි විද්‍යාත්මකව ගත්තොත් අපේ හිසේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙන අංගයක් තමයි මේ හිසකෙස් කියන්නේ. ඒත් එක්කම අපේ ස්කැල්ප් එක නැත්තම් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරන්න මේ හිසකෙස් ගොඩක් වැදගත් වෙනවා. අපි සමාජ විද්‍යාත්මක පැතිකඩකින් ඒක ගත්තොත් ගොඩක් වෙලාවට කෙනෙක්ගේ පෞරුෂය අපි පිළිබිඹු කරන්න අපි කොන්දය නැත්නම් හිසකෙස් භාවිතා කරනවා. අපි සමහර වෙලාවට හිසකෙස් අවුල් වෙලා තියෙනවා නම් මොකක් හරි ඒකේ අපිලිවෙලක් අපි දකිනවා නම් අපි අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අනේ ඒ වගේ අපි හිසකෙස් වලින් කෙනෙකුගේ මේ මානසික මට්ටම නැත්නම් සමාජ විද්‍යාත්මක ඇනලයිසිස් එකකුත් අපිට කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම ගත්තහම හිසකෙස් කියන්නේ කෙනෙකුගේ පෞරුෂයට ඒ වගේ මේ තමන්ව එළියට පේන වැදගත් අංගයක් ඇත්තටම. වෛද්‍යතුමනි, දැන් අපේ කාන්තාවන් ගොඩක් වෙලාවට ලොකු මුදලක් වියදම් කරලා ගොඩක් ලොකු කාලයක් වැය කරලා තමන්ගේ හිසකෙස් බොහොම ලස්සනට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට විවිධ පෝෂක හිසකෙස් වලට යොදලා සම්බාහනය කිරීම වලින්, එහෙම නැත්නම් එක හෙඩ් මසාජ් වලින් මේ විදිහේ විවිධ ක්‍රම භාවිතා කරනවා මේ හිසකෙස් වල තියෙන ගැටලු අවම කරගන්න. හැබැයි කාන්තාව විදිහට අති බහුතරයකට මේ හිසකෙස් සම්බන්ධ ගැටලු කියන්නේ බොහොම සුලභ කාරණයක්. ඉතින් හිසකෙස් සම්බන්ධ ගැටලු අපි මොන විදිහටද නවත්වා ගන්න ඕනේ? හිසකෙස් සම්බන්ධ ගැටලු අපි මොනවද අඳුනගෙන තියෙන්නේ? මේ හිසකෙස් සම්බන්ධ ගැටලු වලට අපිට ප්‍රධාන වශයෙන් මොන වගේ දේවල්ද වෛද්‍යතුමනි කරන්න පුළුවන්? ඇත්තටම හිසකෙස් වලටත් අපේ ශරීරයේ අනිත් කොටස් වලට වගේම විවිධ ගැටලු ඇති වෙනවා. හිසකෙස් වලට වැඩිපුරම ඇතිවන ගැටලුවක් තමයි හිසකෙස් ගැලවී යාම. මේක ප්‍රධාන ගැටලුවක්, හිසකෙස් ගැලවී යාම. ඒත් එක්කම හිසකෙස් වර්ධනයේ අඩුවීම. සමහර මේ පුද්ගලයන් අපිත් එක්ක කියනවා මගේ හිසකෙස් වර්ධනය වෙන්නේ නැහැ, ඒක ප්‍රමාණික නැවතිලා තියෙන්නේ. නැත්නම් හිසකෙස් කැඩී යනවා, හිසකෙස් සුදු වෙනවා. මේ වගේ විවිධ ගැටලු තියෙනවා. මේ අතරින් වැඩිපුරම ඇතිවන ගැටලුව තමයි හිසකෙස් ගැලවී යාම. ඔව්. එතකොට වෛද්‍යතුමනි, මේ මොන වගේ හේතු නිසාද මේ හිසකෙස් ගැලවී යාම සිදු වෙන්නේ? ඔව්. ඒකට හේතු විශාල ප්‍රමාණයක් බලපානවා. එතකොට නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව 80%ක් පමණ හිසකෙස් ගැලවී යාමට හේතු වෙන්නේ හෝමෝනමය බලපෑමක්. අපි කුඩා කාල ඉගෙන ගන්නවා ගැහැණු අයගේ ශරීරයේ තියෙනවා ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝන, පිරිමි අයගේ තියෙනවා ටෙස්ටෙස්ටරෝන් කියලා හෝමෝන. ඇත්තටම මේ හෝමෝන ගැහැණු පිරිමි දෙගොල්ලොගෙම තියෙනවා. ටෙස්ටෙස්ටරෝන් හෝමෝනේ ගැහැණු අයගෙත් තියෙනවා, පිරිමි අයගෙත් තියෙනවා. එතකොට තියෙන ප්‍රමාණවල තමයි වෙනස්කම් ඇති වෙන්නේ. ඉතින් මේකෙදී
මේ හිසකෙස් ගැලවී යාමට ප්‍රධාන වශයෙන් බලපාන හෝමෝනයක් තමයි මේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය. එතකොට මේ හෝමෝනමේ බලපෑම නිසා තමයි වැඩිම පිරිසකගේ හිසකෙස් ගැලවී යන්නේ. ඊට අමතරව අපි කියන ශුද්‍ර පෝෂක මයික්‍රෝනියුට්‍රියන්ට් ඩෙෆිෂන්සි. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඉතා සුළු ප්‍රමාණවලින් අවශ්‍ය සමහර පෝෂක සංඝටක අපේ ශරීරයේ නැතිවීම, මැග්නීසියම්, සෙලීනියම් ඔය වගේ නැතිවීම නිසාත් හිසකෙස් ගැලවී යාම වෙන්න පුළුවන්. ඊට පස්සුව අපි කතා කරන්න ඕනේ අතරම වැදගත් දෙයක් පර්සනල් කෙයාර් අයිටම්ස් අපි භාවිතා කරනවා. ෂැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග මේවා අපි නිවැරදි ප්‍රමිතියෙන් තොර භාවිතා කරොත්, තොර නිෂ්පාදන භාවිතා කරොත් හිසකෙස් යාමට බලපානවා. ඊට අමතරව මානසික ආතතිය, ඒ වගේ දේවල්, තමන් කරන රැකියාව මේවත් ඉතාමත් සුළු ප්‍රමාණවලින් බලපානවා මේ හිසකෙස් ගැලවී යාම සඳහා. වෛද්‍යතුමනි, ඔබතුමන් සඳහන් කරා දැන් හිසකෙස් සම්බන්ධ ගැටලු අතර ප්‍රධානම ගැටලුවක් තමයි මේ හිසකෙස් ගැලවී යාම කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම වගේ මුහුණ පාන්නට වෙන ගැටලුවක්. වෛද්‍යතුමනි, අපිට බැරිද මේ හිසකෙස් ගැලවී යාම නවත්වන්න? මේ හිසකෙස් ගැලවී යාම නවත්ව ගන්න අපිට මොනවද සාමාන්‍යයෙන් අපිට පිළියම් විදිහට භාවිතා කරන්න පුළුවන්? පුළුවන්. ඇත්තටම හිසකෙස් ගැලවී යාම ඒ කියන්නේ අපි කතා කරන්නේ දැන් හේතු මොනවද කියලා. එතකොට මේ හේතු වලට විසඳුම් දුන්නොත් අපිට පුළුවන් මේක කොහොමද වළක්වන්නේ කියලා කතා කරන්න. ඇත්තටම මේ වැඩිපුරම තියෙන ප්‍රශ්නේ තමයි මේ හෝමෝන මේ ගැටලුව. එතකොට මම කතා කරා අර ටෙස්ටෙස්ටරෝන් හෝමෝන. එතකොට මේකේ ටෙස්ටෙස්ටරෝන් DHT කියලා තවත් සංඝටකයක් බවට පත් වෙනවා. මේක 5-alpha reductase blocking technology කියලා ටෙක්නොලොජි එකකින් අපිට පුළුවන් ඒක වළක්ව ගන්න. ඒ කියන්නේ හිසකෙස් වැටීම උත්තේජනය කරන එන්සයිමය අපිට පුළුවන් නවත්තලා මේකෙන් හිසකෙස් වැටීම පාලනය කරන්න. මේක තමයි දැනට තියෙන, ඒ කියන්නේ නවීනතම තාක්ෂණය වෙන්නේ හිසකෙස් වැටීම වළක්වා ගන්න. වෛද්‍යතුමනි, මේ හිසකෙස් ගැලවී යාම ගැන කතා කරද්දී සමහර විට අපි සුදු ඇඳුමක් අඳිද්දී අපි දෙපාරක් හැරිලා බලනවා අපේ හිසකෙස් වැටිලාද කියලා ඇඳුමට. මේ විදිහට අපි මේ හිසකෙස් ගැලවී යාම කියන එක ගොඩක් වෙලාවට බහුතරයකට හරිම මානසික පීඩාවක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපි කැමති අපේ හිසකෙස් මේ ගැලවී යාම නවත්වා ගන්න. ඉතින් මේ හිසකෙස් ගැලවී යාම නවත්වා ගැනීම කියන දේ අපි කොහොමද කරගන්නේ? අපිට මේකට මොකක් හරි විසඳුමක් ඇති අනිවාර්යෙන්ම. වෛද්‍යතුමනි, මම හිතනවා අනිවාර්යෙන් ඔබතුමන්ට ඒ ගැන පැහැදිලි කිරීමක් ඇති කියලා. ඔව්, ඇත්තටම. මං කිව්වනේ අර මේ අපේ හෝමෝන මේ වෙනස කියලා. එතකොට හෝමෝන මේ වෙනසත් අපිට පොඩි වෙනසක් අපිට කරගන්න පුළුවන්. ඒ හැර අපේ ජීවන රටාවේ වෙනස් කරගන්න ඕනේ කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ ආහාර රටාව. අපේ ආහාර රටාවෙන් තමයි අර මං කියපු ශුද්‍ර පෝෂක ටික ලැබෙන්නේ. එතකොට අපි හොඳ ආහාර රටාවක් පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතු වෙනවා. මේ විදිහට අපිට හොඳ හිසකෙස් ලබා ගන්න. ඒත් එක්කම අපි භාවිතා කරන නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන හෝ හිසකෙස් වලට භාවිතා කරන නිෂ්පාදන මේවා තෝරා ගැනීමේදී අපිට ගැළපෙන නිවැරදි නිෂ්පාදන තෝරා ගැනීම සිදු කර යුතු වෙනවා. ඒත් එක්කම අපේ හැසිරීම, ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේ කරන දේවල් අපි හොඳට මැනේජ් කරගන්න ඕනේ. අපිට නිතර මානසික ආතතිය ඇති වෙනවා නම් එතකොට මේ වගේ දේවල් බලපානවා අපේ හිසකෙස් වැටීමට. ඉතින් ඒවා අපිට කළමනාකරණය කරගන්න පුළුවන් නම් හොඳින් අපිට පුළුවන් මේ හිසකෙස් වැටීම වළක්වා ගන්න. ඒත් එක්කම ඒ කියන්නේ මේ සඳහා තියෙන ඉතා හොඳ නිෂ්පාදන තියෙනවා වෙළඳපොලේ. ඒ වගේ නිෂ්පාදන භාවිතා කරලා හිසකෙස් වැටීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. ෆැඩ්නා වලින් අපිට මොනවා හරි අවස්ථාවක් තියෙනවද අපේ හිසකෙස් ආරක්ෂා කරගන්න, හිසකෙස් ගැලවී යාම නවත්තන්න? ෆැඩ්නා වලින් මොන හරි විසඳුමක් දීලා තියෙනවද වෛද්‍යතුමනි? ඔව්. ඇත්තටම ෆැඩ්නා කියන්නේ අපි ස්වභාවික අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණය, ඒ වගේම පර්යේෂණ, ඒ දේවල් එකතු කරගෙන නිෂ්පාදන ඉදිරියට ගෙන යන ආයතනයක්. ඉතින් මේකත් එක්ක ෆැඩ්නා ආයතනය දැකපු ලොකු ප්‍රශ්නයක් තමයි මේ හිසකෙස් ගැලවී යාම කියන එක. ඉතින් මේකට අපි ස්වභාවික විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා 5-alpha reductase blocking technology එකෙන්ම. ඒක ස්වභාවිකව කරන නිෂ්පාදනයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා සැටිනි කියලා. ඉතින් මේ නිෂ්පාදනයෙන් පුළුවන් හිසකෙස් ගැලවී යාම පාලනය කරන්න වගේම
හිසකෙස් වර්ධනයටත් ඒකෙන් පිටුවහලක් සිද්ධ වෙනවා. වෛද්‍යතුමනි ඔබතුමාන සඳහන් කරා සැටෙනි හෙයා ඔයිල් එක ගැන. සාමාන්‍යයෙන් දැන් හෙයා ඔයිල් එකක් භාවිතා කරද්දී මේ අපිට තියෙන ගැටලුවක් තමයි හෙයා ඔයිල් වල තියෙන ගඳ. සමහර වෙලාවට අපිට හෙයා ඔයිල් එකක් භාවිතා කරලා එළියට යන්න හැකියාවක් නැහැ. මොකද ගොඩක් වෙලාවට වෙළඳ පොලේ තියෙන හෙයා ඔයිල්, හෙයා ට්‍රීට්මන්ට් විදිහට පාවිච්චි කරන හෙයා ඔයිල් වල තියෙන ගන්ධය අපි වැඩි ප්‍රිය කරන එකක් නෙවෙයි. ඉතින් මේ හේතුව නිසාම අපි හෙයා ඔයිල් වලින් ඈත් වෙන්න උත්සාහ කරනවා වර්තමානයේ වෙද්දී. ඉතින් මේ සැටිනි වල මොකක්ද ඒ සඳහා දීලා තියෙන විසඳුම? අපිට සැටිනි භාවිතා කරලා අපහසුාවක් නැතුව බොහොම කැමැත්තෙන් එළියට යන්න පුළුවන්. අපිට ඒක ගල්වැගෙන ඉඳීමේ අපහසුතාවයක් නැද්ද? මේ ගැන මම හිතන්නේ වැඩිදුරටත් වෛද්‍යතුමන්ට හොඳ පැහැදිලි කිරීමක් ඇති. ඔව්. ඔබ කියපු දේ නිවැරදි. මොකද ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදන අපි දකින ගොඩක් තෛල වර්ග ආලේප කරපුවාම ඒ දුර්ගන්ධයට තමයි අකමැති. එතකොට මේ තරුණ පරපුර ගොඩක් කැමති නෑ. ඒකත් එක්කම අපේ තියෙන මේ ලයිෆ් ස්ටයිල් එක, අපේ මේ ජීවන රටාවත් එක්ක ඔෆිස් යනවා. ඒ වගේ අපි කැමති නෑ ඒ වගේ දුර්ගන්ධයක් තියෙන නැත්නම් ඒ ගන්ධයට කැමති නෑ අපි වෙනත් තැනකට ගිහිල්ලා භාවිතා කරන්න. මේක හින්දා ඒ නැචරල් ස්වභාවික නිෂ්පාදන භාවිතය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක අපි ෆැඩ්න විදිහට දැක්කා. ඉතින් ඒ නිසා අපි මේ නිෂ්පාදනය වැඩි දියුණු කරද්දී අපි ඒ ගන්ධය ඉතාමත් හොඳ, ඒ කියන්නේ අපිට ඕනම තැනකට යන්න පුළුවන් විදිහට ඉතාමත් ප්‍රිය ගන්ධයක් බවට පත් කරලා ඒක භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම තව තියෙන ගැටලුවක් තමයි තෙල් වර්ග ඒ වගේ දේවල් ආලේප කරාම ඇඳුම් වල ගෑවෙනවා, අපේ වැඩි වුණොත් මෙහි මූණට එන්න පුළුවන්, මේ වගේ විවිධ ගැටලු ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේකෙත් අපි නවීන තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ මේකේ 0.3-5 අතර ප්‍රමාණයක් තමයි අපි හිස් කබලට හිස මතට දාලා මුදු සංවාහනයක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අර කිසිම ගැටලුවක් නැතුව අපිට ඕනම තැනකට යන්න පුළුවන් විදිහට මේ නිෂ්පාදනය වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේක දැන් භාවිතා කරන්න තියෙන්නේ අපි නිර්දේශ කරන්නේ රාත්‍රියට තමයි ඊටාම සුදුසුයි කියලා. ඉතින් රාත්‍රියට භාවිතා කරන්න පුළුවන් කෙනෙකුට එහෙම භාවිතා කරන්න පුළුවන්. එහෙම අපහසු කෙනෙක් ඉන්නවා නම් දහවලට උනත් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි විශ්වාස කරනවා අද ඔබට ඔබේ හිසකෙස් සම්බන්ධව තිබුණු ගැටලු රාශියකට පිළිතුරු ලැබෙන්නේ නැති. ඔබේ හිසකෙස් කොහොමද බොහොම සුන්දරව පවත්වාගෙන යන්නේ කියන කාරණාව ගැන ඔබට හොඳ දැනුමක් ලැබෙන්නට ඇති. ඉතින් මේ ගැන කතා බහ කරන්න අද අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය ප්‍රියාල් සුපුන් චන්ද්‍ර මහත්මයා. ඉතින් ඔබතුමන්ට ආයුබෝවන් කියලා සමුදෙනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් දවසක මෙවැනිම කතා බහකින් හමු වෙමු බලාපොරොත්තු වෙන්න අදට අපි සමුගන්නවා. ආයුබෝවන්.